හායි ඔයාලට කොහොමද? දැන් වෙලාව 6ට විතර ඇති. මං නැගිටලා පොඩ්ඩක් ගාඩන් එක පැත්තට ආවා. දැන් මං උයන්න හදන්නේ. මං මුලින්ම බත් එක උයා ගන්නවා. දැන් භාජනයක් අරගෙන ඒකට මිරිස් කුඩුයි 3-5යි දාලා හොඳට බැද ගන්නවා. මේක බැදුනට පස්සේ මිරිස් කුඩුයි ගම්මිරිසුයි දාලා තව ටිකක් බැද ගන්නවා. මේකට සුදු ලුණු කරපිංචා ගොරකක් කුරුඳු කෑල්ලක් දාලා මේ හොද්ද හොඳට නටව. හොද්ද හොඳට නැටුවට පස්සේ මේකට මාළු කෑලි ටික දාලා තම්බ ගන්නවා. ඊළඟට මම හදන්නේ පරිප්පු. ඒකට අවශ්‍ය ලුණු, කරපිංචා, රම්පේ, සුදු ලුණු, අමු මිරිස් ලෑස්ති කර ගන්නවා. දැන් හොඳට පිරිසිදු කරගත් පරිප්පු එකට මම මේ ටික දා ගන්නවා. ඊළඟට මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු දාලා මේ ටික දිය කිරෙන් තම්බ ගන්නවා. දැන් මං හදන්නේ බීට් කරි එකක්. බීට් ටික මුලින්ම හීනියට කපා ගන්නවා. දැන් බීට් කරියට අවශ්‍ය අනිත් කලමනා ටිකත් ලෑස්ති කර ගන්නවා. දැන් පරිප්පු ටික තැම්බිලා තියෙන්නේ. මම මේකට ලුණු දාලා චුට්ටක් කවලම් කරලා මිටි කිරි දාලා මේ හොද්ද හොඳට උතුරව ගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට ලුණු, රම්පේ, කරපිංචා, කුරුඳු දාලා හොඳට මලව ගන්නවා තෙලෙන්. මේක මැල වුණාට පස්සේ බීට් ටික දා ගන්නවා. බීට් ටික දාලා බීට් ටික පොඩ්ඩක් කවලම් කර ගන්නවා. මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මිරිස් කුඩු 3-5 ලුණු ගම්මිරිස් දාලා මේක හොඳට කවලම් කරගන්නවා. කවලම් කරගෙන මිටි කිරි දිය කිරි දෙකම දාලා මේ බීට් එක වහලා හිඳෙන්නම උයා ගන්නවා. දැන් මම මේ හදන්නේ බබාගේ උදේ කෑම එක. එයාට අද උදේට හදන්නේ කඩල තෙම්පරාදුවක්. මම මේ කඩල තෙම්පරාදුවට බිත්තරයක් දාලා කෑලි මිරිස් චුට්ටකුයි බටර් ටිකකින් තෙම්පරාදු කරලා තමයි හදන්නේ. ඊළඟට මම හදන්නේ බණ්ඩක්ක තෙල් දාගන්න. දැන් බණ්ඩක්ක ටික හීනියට කපා ගන්නවා. දැන් බණ්ඩක්ක වලට කරපිංචා, රම්පේ, ලුණු ඒ ටිකත් මම ලෑස්ති කර ගන්නවා. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට රත් වෙනකොට ලුණු, කරපිංචා, රම්පේ දාලා හොඳට කවලම් කර ගන්නවා. කවලම් කරගෙන මේ ටික පොඩ්ඩක් තෙලෙන් මැල වුණාට පස්සේ මම ඒකට කපාගත්ත බණ්ඩක්ක ටික දා ගන්නවා. දාලා මේ ටික හොඳට කවලම් කර ගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කා චුට්ටක්, කෑලි මිරිස් දාලා මේ ටික හොඳට තෙලේ කවලම් කරගෙන උයා ගන්නවා. මේ තියෙන්නේ මම අද හදාගත්ත මෙනු එක. මං උයලා ඉවර වුණ ගමන්ම කරන්නේ බබාට උදේට එයාගේ කෑම එක දෙන එක.